කොහොයකෝ මේක මෙතනත් නෑනේ. මටත් මතක නෑනේ හරියට. මං කොහෙ තිබ්බද මන්ද? සමහර විට බෑග් එකේ ඇති. ගිහිල්ලා බලන්න ඕන. බලමුකෝ බෑග් එකේවත් තියෙයිද කියලා. කොහොයකෝ මේකෙත් නෑනේ. මං කොහෙන්ද මේක තියන්න ඇත්තේ? අම්මවත් දැක්කද දන්නේ නෑනේ. අහලා බලමු බලන්න. අම්මේ 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 මොකද මීහරක කෑ ගහන්නේ? මේ ගෙදර කන් ඇහෙන්නේ නැති උන්නේ. මේ පොඩ්ඩක් එන්නකෝ. මොකද ඒ පාර? මම කුස්සියේ වැඩක්. හරි අනේ මේ පොඩ්ඩකට ඇවිල්ලා යන්නකෝ. මොකද මීහරකෝ? තමුසෙට වගේ මේ ගෙදර අනිත් උන්ටත් වැඩ නැහැ කියලා හිතුවද? අනේ මේ ඒ වලින් මට වැඩක් නෑ. මම ඊයේ අලුතෙන් ගත්ත පෑන නැති වෙලානේ. ඔයා දැක්කද? මේ පෑනක් ගැන අහන්නද බූරුව මට කතා කරේ? ඔව් ඉතින්. ඊයේ මං අලුතෙන්ම ගත්ත පෑන. මොන පාට එකක්ද? ඒකේ පාට 7ක් තියෙනවා. හරි. මං අහන්නේ නැති උන පෑනේ පාට මොකද්ද? නැති උන පෑනේ තමයි අප්පා පාට 7ක් තියෙන්නේ. මොනා කියවනවද මන්ද මේක? මේක කියන ඒවා අහලා මටත් පිස්සු හැදෙනවා. දැක්කද කියන්නකෝ. නෑ. මං ඔය පාට 7 පෑනක් දැක්කේ නෑ. බිම වැටිලා තියෙන වෙලාවක අතු ගෑවෙවත් නෑනේ. නෑ. තමුසේ හිතුවද මට ඇස් පේන්නේ නෑ කියලා? ඔය වගේ එකක් අතු ගෑවනම් මං දකින්නවනේ. ඒකත් ඇත්තනේ. ඔන්න ඔය බෑග් එකක හරි පැන්සල් පෙට්ටියක හරි දාලා ඇති. පොඩ්ඩක් හොයනවා. මං හෙව්වා අප්පා. ඒ මොකකවත් නෑ. එහෙනම් ඉස්කෝලේදී මොකෙක් හරි එකෙක් හොරකම් කරන්න ඇති. අනේ මන්දා. අම්මා කිව්වා වගේ ඉස්කෝලේදී මොකෙක් හරි එකෙක් හොරකම් කරාද දන්නෙත් නෑ. කොහොයකෝ මේක පුටු ආස්සෙවත් නෑනේ. අයියෝ මෙච්චර හොයලත් හම්බුන්නේ නෑනේ අප්පා. මේක කොහෙ තියනවද මන් දන්නේ. පෑනට කකුල් දෙකක් ඇවිල්ලා ඇවිදගෙනවත් ගියාද? එහෙම වෙන්නේ කොහොමද? මේක හොයලා මටත් පිස්සු හැදිලාද කොහෙද? මාත් විකාර කියවනවා. අම්මේ මේ බලන්නකෝ. මේක ලස්සනයි නේද? මොකද්ද? ඈ නංගි නේද? මේකනේ ලස්සනයිද කියන්නකෝ. අපේ ඔය තියෙන්නේ ලස්සනට. ඒ පාර මොන මගුලක්ද? අම්මගෙන් ලස්සනයිද කිය අහන්නේ. ඒකනේ කියන්නේ. ඉස්කෝලේ ළමයි කියනවා අම්මේ මේක ලස්සන නෑ කියලා. පිස්සුනේ. ඔය හොද ලස්සනට තියෙන්නේ. දැන් ඕකේ පාට එහෙම කීයක් තියෙනවද? පාට 7ක් තියෙනවා. ඈ පාට 7ක්? මේ මොකක් ගැනද මේ කියන්නේ? අනිවාර්යෙන් මේකි මගේ පාට 7 පෑන උස්සලද කොහෙද? මේකිට මම අද මේ ඉන්නේ හොරා. ඈ මොකද්ද? මොකද්ද කියලාත් අහනවා දැන්. අතටම මාට්ටු උනාට පස්සේ ඉතින් වෙන කියන්න දෙයක් නැහනේ. ඕක තමයි අහන්න තියෙන්නේ. මොකද සිරිමල් වෙලා තියෙන්නේ? ඇයි මේ නංගිට බයින්නේ? ඒක තමා මේක තමා නෙමේ. දැන් මගෙන් හොරකම් කරපු පාට 7 පෑන දෙනවා. මොන පෑනද? ඇත්තද චූටි මේ කියන්නේ? අයියාගේ පෑන තමුසේ ගත්තද? නෑ අම්මේ. මං ගත්ත පෑනක් නෑ. අම්මා දන්නවනේ. අපිට තාම පෑන් පාවිච්චි කරන්නත් බෑ. අපි ලියන්නෙත් පෙන්සලෙන්. ඒකනේ. කිව්වා වගේම පහවසරේ ළමයි පෑන් වලින් ලියන්නේ නෑනේ. ඒකනේ මං කිව්වේ. මේ කරුණා කරලා තමුසේ දැන් අම්මට බොරු කියන්න ලෑස්ති වෙන්න එපා හරිද? කරුණා කරලා මගේ පාට 7 පෑන දෙනවා. මොන මගුලක්ද? මං දන්න පාට 7 පෑනක් නෑ. නෑ නෙමේ. තමුසේ කියපු සේරම දේවල් මං අහන් හිටියේ. මොන දේවල්ද? මොන මගුලක් කියනවද මන්දා? ඇයි දැන් ටිකකට කලින් අම්මට කිව්වේ මේක ලස්සනද? මේකේ පාට 7ක් තියෙනවා. එතකොට ඒව බොරුද? මගේ පාට 7 පෑන ගැනනේ කිව්වේ. පිස්සුදෝයි. තමුසෙට විකාරද? මේ කෙල්ල මට කිව්වේ මෙන්න මේ චිත්‍ර ගැන. මොන චිත්‍රෙද? මෙන්න මේක. මං නිකන් ඉන්න ගමන් ඇදපු චිත්‍රයක්. පාට 7 දේ දුන්න තියෙන්නේ. නැතුව පාට 7 පෑනක් නෙමෙයි. ඕක ගැනද මෙච්චර වෙලාවක් කියෝ හිටියේ? ඔව් බූරුවෝ. මං ගත්ත පෑනක් නෑ. අනේ මන්දා. මට පේන්නේ මේ පෑන හැවිල්ල නිසා මගේ ඔළුව තංජ බජල් වෙලා වගේ. මොනා කරන්නද මන්දා අප්පා?
මොන මගුලක්ද පෑනට උනේ? මේක මං කොහෙද තියන්න ඇත්තේ? නැත්තම් මේක කවුරු හරි හොරකම් කරලාද? සිරිමල් සිරිමලයෝ ඒ පාර මොකාද? සිරිමල් ඔයයි ඉන්නවද ගෙදර? කජ්ජයි තරිදුවයි නේද? ඉන්නෝ පොඩ්ඩක් ඉඳපන් මං එන්නම්. මේ උබලා දෙන්නනේ. අපි දෙන්න තමයි. මොකද බං කරවිල කාපු වදුරෙක් වගේ ඉන්නේ. පොඩ්ඩක් hina වෙලා ඉඳපන්කෝ. මොන hina වෙන්නද බං? ඒ මක්කයි ඒ. ඊයේ මං අලුතෙන් ගත්ත පාට හතේ පෑන නැති වෙලා බං. ඉතින් යකෝ ඕකට පෙරේතයා පොළවේ ගැහුවා වගේ ඉන්න ඕනවේ. කඩෙන් ගිහිල්ලා තව පෑනක් ගමු. කඩේ තිබ්බ අන්තිම පෑන තමයි යකෝ මං උස්සගෙන ආවේ. එතකොට ඔයයි සල්ලි දීලා නෙමේද ගත්තේ? හොරකම් කරාද? පිස්සුද යකෝ? සල්ලි දීලා තමයි ගත්තේ. එහෙනම් උස්සගෙන ආවයි කිව්වේ? ඒ මේ කටට ආපු හින්දා බං කිව්වේ උස්සගෙන ආවා කියලා. ඔබේ බෑග් එකේ හරි පැන්සල් පෙට්ටිය හරි ඇති බං. පොඩ්ඩක් හොයලා බලපන්. බෑග් පැන්සල් පෙට්ටි නෙමෙයි යකෝ. අද උදේ ඉඳන් මුළු ගේ වටේම හොයලා බැලුවා. පෑනක් දිහා පෑන් තුඩක්වත් හම්බුන්නේ අප්පට සිරි. දැන් මක්කයි කරන්නේ? මේ මං උඹලගෙන් නිකන් අහන්නේ. උඹලා දෙන්නගෙන් එකෙක් හරි ඉස්කෝලේදී මගේ පෑන හොරකම් කරේ එහෙම නෑනේ. පිස්සුද යකෝ? ඒකනේ. ඔයයිට පයිත්‍යන්ද? අපි හොරකම් කරපු පෑනක් නෑ. අම්මපා කියපන්. ඔව් බං. අම්මපල්ලයි. අපි ගත්තේ නෑ. අනේ මන්ද බං. මේ පෑන නිසා මටත් පිස්සු හැදිලා ඉන්නේ. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා සිරිමල්. මොකද්ද? තරිදු. ඔබට මතකද චුට්ට පාට වගයක් ගැන කී හිටියා? ඔව්නේ. පාට වගයක් ගැන කී හිටියා නේන්නම්. ඒ කියන්නේ අනිවාර්යෙන් ඕක තමයි ගන්න ඇත්තේ. එහෙම හරියටම කියන්න බෑනේ. ඒකනේ බං. මේ මොකද්ද ඌ කී හිටියේ? ඌ බන්ටුවත් එක්ක කී හිටියා. තැබිලි පාටද හොද සුදු පාටද කියලා. අනේ මන්දා. ඔබේ පෑන ගැනද නැත්තම් වෙන මොකක් හරි ගැනද දන්නේ කතා වුනේ. නෑ අනිවාර්යෙන් ඕක තමයි මගේ පෑන උස්සන්න ඇත්තේ. පේනවනේ ඕකයි මූණ දැක්කාම තියෙන කපටිකම. අනේ මන්දා හරියටම කියන්න බෑ ඉතින්. දැන් ඌ කොහෙද ඉන්නේ? ගෙදරද? නෑ ගෙදර නෙමේ. අපි තූත් එක්ක ඉඳලා තමයි ආවේ. බන්ටුවයි ඌයි ඉන්නවා එළගාව. අපි මේ උබෝ එක්කන් යන්නයි ආවේ. ඔව් ක්‍රිකට් අතක් ගහන්න ඔයයි එක්කන් යන්නයි ආවේ. ක්‍රිකට් නෙමේ. ඉදපන්කෝ මං අද අරුව ඇලේ ඔබනවා. මේ කෝබන් අරුම් සිරිමලයාව එක්කන් එන්නම් කියලා ගියාමයි තාමත් නෑනේ. ඒකනේ බං. අර එන්නේ. අම්බෝ ඇති ආන්තමින් එනවා. අම්බෝ ඇති ආන්තමින් උඹලා තුන්දෙනා ආවා. ආව නෙමේ. මං දැන් ඔබව ඇලේ ඔබලා නාවනවා. මොකද බං වෙලා තියෙන්නේ? ඒකනේ බං. අද සිරිමලයාගේ පොඩ්ඩක් වයර් මාරු වෙලා. ඒකනේ. මොකද? උඹට සදුනි කැමති නෑ කියලාවත් කිව්වද? සදුනිගේ මගුලක් නෙමෙයි යකෝ. උඹ කට වහපන්. ඕ තබුවා. හරි. එහෙනම් මොකද බං? චුට්ටා මං හිතුවේ නෑ උඹ එකට ඉඳලා ඔහොම බලු වැඩක් කරයි කියලා. මොකද්ද බං? මොන බලු වැඩක්ද? උඹ හිතුවද මං දන්නේ නෑ කියලා? අනේ ඕවා කියපන් කොණ්ඩේ බැදපු චීනෙක්ට. ඒක කොණ්ඩේ බැදපු චීනෙක්ට කිව්වහම මක්කයි වෙන්නේ? උඹ කිඹුලා බනිස් ගොඩක් කන හින්දාද කොහෙද? උඹට කියවෙන්නෙම ගොබ්බ කතාමයි නේ බං. මං නිකන් විහිළුවට වගේ කිව්වේ. ඒ වලින් වැඩක් නෑ චුට්ටව. උඹ මගෙන් හොරකම් කරපු මගේ පාට හතේ පෑන දීපන්. මොන පාට හතේ පෑනද? ඇයි උඹ දැන් මෙච්චර වෙලාවක් බන්ටුවත් එක්ක කී හිටියේ ඒක ගැනනේ? පිස්සුද බං? මං ඔයයට කිව්වනේ සිරිමල්. හරියට ෂුවර් නෑ කියලා. උඹ කට වහන් ඉඳපන්. මං බලා ගන්නම් මේක. උඹ බබා උඹ දන්නේම නෑ. ඇයි උඹ බන්ටුවගෙන් ඇහුවෙම නැද්ද? මේ පාටද හොද අර පාටද හොද කියලා. මම දන්නවා උඹ අහපු ඒවා ගැන. මගේ පෑනත් අරගෙන ඒකේ පාට ගැනත් අහනවා. පිස්සු දෙයක්ෝ. මූ මගෙන් ඇහුවේ වෙන දෙයක්. අනේ ඵලයන් යන්න. ඔව් යකෝ. අපේ ගෙදරට අලුතින් තීන්ත ගානවා. මම මේ ගාන්න හොද පාටක් ගැන මුගෙන් හිටියේ. පාටක්? ඔව්. මූ ඇහුවේ සුදුද නැත්තම් ලා තැබිලි වගේද හොද කියලා. මං ඉතින් කිව්වා සුදු හොදයි කියලා.
ඒක තමයි. ඒකත් එහෙමද? ඔයයි වැඩි ඔය ගැන හිතන්න එපා සිරිමල්. ඒක තමයි. මේ පෑනක් නිසා මට පිස්සු හැදිලාද කොහෙද? මං යනවා බං ගෙදර. ඔබ දැම්ම යනවද? සෙල්ලම් කරන්න ඉදපන්. බෑ බං. අද නම් බෑ. ඌට මොකද්ද බං වෙලා තියෙන්නේ? උගේ අර පාට හතේ පෑන නැති වෙච්ච එකට ඌ දුකෙන් ඉන්නේ. උඹලා දන්නවද? මමයි ඒක ඉස්සුවේ. පව් යකෝ. ගත්තනම් කියන්න දෙපෙයි. හම්බෝ. ඇති ආන්තමින් ඔයයි ගාව පෑන තියෙනවා. ඔව් බං. මං ඒක ගත්තේ උගෙන් ආතල් එකක් ගන්න. මං ආයේ ඒක ඌට දෙනවා ඉස්කෝලේදී. සිරිමල් මෙන්න මෙහෙ පෑන තියෙනවා. ඌට කියන්න එපා යකෝ. පොඩ්ඩක් ඉන්න. නැත්තම් එයයිට අද රැට නිින්ද යන්නේවත් නැතුව එයි. උට නෙමෙයි යකෝ. අද රැට මට තමයි නිදාගන්න නැතුව ඉන්න වෙන්නේ. ඔබලා මට කතා කරාද? සිරිමල් ඔයයිගේ පෑන තියෙනවා. පෑන තියෙනවා? කොහෙද? ඒක බන්ටු ඊයේ විහිළුවට වගේ ඉස්කෝලේදී ඔයයිගෙන් හොරකම් කරලා. එයයි ගාව තමා තියෙන්නේ. මොකද්ද යකෝ කරේ? අද නම් බන්ටුවා ඉවරයි. ඇයි අප්පා? ඒ මොකද? බන්ටුට මොකක් වෙන්නද? බලන් ඉඳපන්කෝ වෙන දේ. මේ සිරිමල් පොඩ්ඩක් අහපන්කෝ මං කියන දේ. ඔබ කියන දේ නේ. දැන් බලපන් මං ඔබට කරන්න යන දේ. අනේ විහිළුවට බං ගත්තේ. විහිළු? ඔබ දන්නවද යකෝ? තව ටික වෙලාවක් ගියා නම් මට පිස්සු හැදිලා නවතින්නේ. ඕවා ගණන් ගන්න එපා බං. අපි යාළුවනේ. ඔබ දන්නවනේ ඉතින් මං ඉදලා හිටලා විහිළු කරනවා කියලා. ඕක අතෑරලා දාපන්. අතෑරලා දාන්න නෙමෙයි. මං අද ඔබව හැම ගහලා උඹේ කකුල් අතපය ටික කපලා මස් කඩේ සිරිපාල මාමට දෙනවා. අනේ එහෙමනම් කරන්න එපා බං. උඹට පේනවනේ මේ අතක කකුලක මස් කල දැක්වත් නෑ. ඇටකොටු විතරයි. ඔබට මම